සුබෝදෑසනක් වේවා. මගේ අද රම්මිතාත්තේ දුවේ පුතේ උත්පත්ති පොත උත්පත්ති කියපු ගමන්ම අපි දන්නවා සුදු බයිබලයේ පළමු පොත. එයින් අපිට නිදහස් කරනවා වචන වගයක්. ඒ උත්පත්ති පොතේ මනුෂ්‍යගේ ආරම්භය පිළිබඳව, දෙවියන් වහන්සේගේ කරුණාව පිළිබඳව. අද බලන්න සුදු සුවිශේෂයේ මාක්ස් වයිසේසේ 8 වෙනි පරිච්ඡේදයේ 34 ඉඳලා අපිට කියන්නේ මොනවද? ජේසුස් කියනවා හරි පුදුම ලස්සන කියමන් ටිකක්. කෙනෙක්ගේ ජීවිතය වටින්නේ කොයි විදියෙන්ද? තමන්ගේ ජීවිතය අපි දන්නවා අපි හැමෝටම තමන්ගේ ජීවිත වටිනවා. අපි ඒකනේ මැරෙන්න කැමති නැහැ. ජීවත් වෙන්නයි ආස. අපි ඒ හින්දා කෑම බීම කනවා බොනවා, බේත් තේත් ගන්නවා, නානවා කරනවා, සුද්ධ පවිත්‍ර වින්නවා. මේ හැමදේම මොනව සඳහාද? ජීවත් වීම සඳහා. කිසිම කෙනෙක් මැරෙන්න කැමති නැහැ. කතාවට කිව්වට මම මැරෙනවා කියලා, මම වහබනවා කිව්වට, මම කෝච්චියට පයින්නවා කිව්වට, මම ගඟේ මූදේ පයින්නවා කිව්වට එහෙම කරන්නේ නැහැ. අර මානසික තත්ත්වයේ උගාක්ම වියවුලුනොත් විතරමයි කෙනෙක් තමන්ගේ සිහි කල්පනාව නැතුව ගිය කාලෙට විතරමයි ඒ වගේ දෙයක් කරගන්නේ. අද බලන්න අද කියනවා ජේසුස් මෙන්න මෙහෙම ලස්සන කියමනක්. තමන්ගේ ජීවිතය තමන් වෙනුවෙන් ගත කරනවට වඩා අනිත් අය වෙනුවෙන් ගත කරන ජීවිතය තමයි මුළු ලෝකයේ ඉදිරියේම ප්‍රමාණවත්ව අපිට පෙනෙන්නේ බොහොම ශක්ති සම්පන්න ජීවිතයක් කියලා. අන්න ඒකයි කියන්නේ යමෙක් මුළු ලෝකෙම ලබා ගත්තත් සිය ජීවිතේ නැති කරගත්තොත් ඔබට කුමන ප්‍රයෝජනයක්ද කියලා යහන්නේ ජේසුස්. ඒක ඇත්තයි. ඔබමම ජීවත් වෙන්න උත්සාහ කරනවා මිසක් මැරෙන්න උත්සාහ කරනවා ආයේ නෙමෙයි කියලා කිව්වේ ඒකයි මම. ඒ නිසායි අපේ ජීවිතේ එදිනදා ජීවිතේ ඔබ කල්පනා කරලා බලන්න. අපි කොතැනට ගියත් අපිට තියෙන්නේ අනතුරක් නෙවෙයිද? අපිට හැඟෙන්නේ යම්කිසි අපි අනතුරකටපත් වෙනවා කියලා නෙවෙයිද? පාරතොටේ ගමන් කරලා බලන්න. අද ඔය යන වාහන පිළිබඳව ඔබ පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. ඔය වාහනවල ඔය රියදුරු බලපත්‍ර ලබාගෙන තියෙන්නේ ඇත්තටම නියම රියදුරුද? ඔවුන්ගේ කාර්ය රියදුරු සේවය සඳහා යොමු කරගත්තු අයද? අද එන්නෙන්නම අනතුරු වැඩි වෙලා තියෙනවා. අපිට පේනවා එක්තරා විදියක අනතුරු විතරක්මයි මේ විශේෂයෙන් ප්‍රවෘත්ති වලට අපේ රූපවාහිනී ප්‍රවෘත්ති වලට අපි දකින්නේ අනතුරුම තමයි. ඒ හේතුව මේ තරමට මිනිස්සු ඉක්මන් වෙන්නේ ඇයි? මොකක්ද මේකට හේතුව? ඉක්මන් වීම ජීවිතේ කොටවීමක් වෙන්න පුළුවන්, අනතුරේ වැටීමක් වෙන්න පුළුවන්. අපි ඉක්මන් වෙන්නේ අනිත් එක්කෙනාට වඩා ඉදිරියෙන් ගමන් කරන්නටයි. අධ්‍යාපනයේ දිහා බලන්න අපේ පුංචි දරුවෝ මොන මහන්සියක් වෙනවද ඉගෙන ගන්න. එකාට එකා පරයා යන, එකාට එකා අභිබවා යන, එකාට එකා තරඟකාරී ලෝකයකට පිවිසිලා රුපියල් 7 වලින්ම මනින මේ සමාජ රටාව තුළ ඔබයි මමයි මේ දැහැමියාව පෑලදුරින් පැනලා ගිහිල්ලා අද ශක්තිවන්තයා ජය ගන්න තරමට ඇවිල්ලා තියෙනවා. එමනම් දැහැමියාව තුළ ජීවත් වෙමු. ඒ ලස්සන ජීවිතයට අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ ගත කරමු. ඔබට ජේසුස් පිහිටයි.